TikTok වීඩියෝ එකෙන් මෙතෙන්ට ආවේ කවුද? එහෙම ආපු අය දන්නවද අපි කතා කරන්නේ මොකද්ද කියලා? ඒ කියන්නේ ඕගොල්ලෝ බැඳලා ඉන්නවා, මැරේජ් එක තියෙනවා. ඒක හරියට අර බැඳගත්ත බෙරේ ගහනවා වගේ. කිසිම සතුටක් නැහැ විවාහ ජීවිතේ. මොකක් හරි හේතුවක් නිසා. එක්ක හස්බන්ඩ්ට හරි වයිෆ්ට හරි හොර ඇෆෙයාර් එකක් තියෙනවා. කියලා ඕගොල්ලෝ දන්නවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ සැක කරනවා. එහෙම නැත්නම් වෙන ප්‍රශ්න. දෙන්නට දෙන්න ගැලපෙන්නේ නැහැ. එක්කෙනෙක් අනිත් කෙනාගේ නිදහස සීමා කරලා. නීති රීති දාගෙන ඉන්නවා. ඉතින් හැම වෙලාවෙම ගෙදර රණ්ඩු. දරුවන්ට කනක් ඇහිලා ඉන්නත් නැහැ. මේ වගේ තත්වයකදී සාමාන්‍යයෙන් නම් කෙනෙක් කරන්නේ ඩිවෝර්ස් එකක් ගන්නවා. මේ රටවල් වල බටහිර රටවල් වල නම් ওই වගේ තත්වවලදී අවුරුදු ගණන් එකට ජීවත් වෙන්නේ නැහැ. ඒ වුණාට ලංකාවේ තියෙන සෝෂල් ප්‍රෙෂර් එක ගොඩාක් වැඩි ඩිවෝර්ස් වෙලා ඉන්න අමාරුයි. එහෙම ඒ නිසා ඒගොල්ලෝ කොහොම හරි අර වැටිච්ච වලේ කොහොම හරි ජීවත් වෙනවා. නඩ දෙන්න රුස්සන්නේ නැහැ. නිතර රණ්ඩු ළමයින්ටත් හරීම හිසරදයක්. ඉතින් මේ වගේ වෙලාවක එක්ක ඕගොල්ලෝ අයින් වෙලා යන්න ඕනේ. මෙතන තියෙන ඩේන්ජරස්ම දේ තමයි ඕගොල්ලෝ අයින් වෙලා යන්නේ නැහැනේ. ඕගොල්ලෝ ඉන්නවනේ. මොකද ඕගොල්ලෝ එක් දෙන්නට දෙන්න ඩිපෙන්ඩ් වෙනවා. වයිෆ් ගොඩක් වෙලාවට හස්බන්ඩ්ගේ ඉන්කම් එක එයාගේ ආදායමෙන් ගොඩක් වෙලාවට බ්‍රෙඩ් විනර් හස්බන්ඩ්නේ ලංකාවේ නේද? ඒකෙන් ඩිපෙන්ඩ් වෙනවා. එහෙම නැත්නම් ඒ ස්කිල් සෙට් එක හස්බන්ඩ්ගේ ඒකෙන් ඩිපෙන්ඩ් වෙනවා. මොනවාද හස්බන්ඩ්ගේ ස්කිල් සෙට් එක ගොඩක් වෙලාවට ඔය තාක්ෂණයේ පැත්තෙන් IT පැත්ත. එතකොට ෆයිනෑන්ෂල් පැත්ත. ඒවා ඩිසිෂන් ගන්නේ හස්බන්ඩ්. වයිෆ්ට දැනුම තිබුණත් සමහරුන්ට දැනුමකුත් නැහැ. සමහරුන්ට දැනුම තිබුණත් ඒ ගැන කිසි උනන්දුවකුත් නැහැ. ඉතින් කාර් එක ඩ්‍රයිව් කරන්නේ හස්බන්ඩ්. ඒකේ මේන්ටෙනන්ස් එක ආයතන වලට ගිහින් වැඩ කරගන්නේ හස්බන්ඩ්. ඉතින් ඉකොනොමිකලි කියන්නේ ෆයිනෑන්ෂලි විතරක් නෙමෙයි ඉමෝෂනලිත් වයිෆ් ඩිපෙන්ඩ් වෙලා ඉන්න තත්වයක් තියෙනවා. හස්බන්ඩ්ුත් වයිෆ්ට ඩිපෙන්ඩ් වෙලා ඉන්නවා. ඒ විදිහටම. ඒ මොනවාද? ඒගොල්ලන්ට උයා ගන්න දන්නේ නැහැ. ඉතින් ඔක්කොම ගෙදර වැඩ කටයුතු කරන්නේ වයිෆ්නේ. උයන්නේ කරන්නේ ඇඳුම් සෝදන්නේ මැදලා දෙන්නේ ෂර්ට් එක. දරුවන්ගේ ඉස්කෝලේ වැඩ ටියුෂන් එක කියන්නේ ඒ සම්පූර්ණ මේ පැත්ත බලා ගන්නවා වයිෆ්. සමහරට යත් රසාවක් කරන්න පුළුවන්. ඒ උනාට වැඩිය ඒ පැත්ත බලන්නේ එයා. ඉතින් දෙන්නට දෙන්න මේ කෝ ඩිපෙන්ඩ් වීම තුලින් කොච්චර ප්‍රශ්න තිබ්බත් ඒගොල්ලෝ බලන්නේ දිගටම මේ මැරේජ් එකේ ඉන්න. හරියටම අවංකවම උත්තරයක් ඕගලන්ට හිතාගත්තොත් නෑ මම මොන දේ වුණත් මට මේක දාලා යන්න බෑ. මං ඒකට රෙඩි නෑ. මට ඒකට ස්කිල්ස් නැහැ. මට ඒකට සල්ලි නැහැ. එහෙම දෙයක් හිතුවොත් ඕගොල්ලෝ එහෙනම් හිතා ගන්න ඕනේ හරි මම දැන් වලක වැටිලා ඉන්නේ. මේ වල ගැඹුරයි. මට කවුරුවත් ඉනිමග දුන්නත් මම යන්නේ අත දුන්නත් මම මේ වලෙන් ගොඩ වෙන්නේ නැහැ. මොකද මට ඒකට තාම මම සූදානම් නැහැ. එහෙනම් මං කොහොමද මේකට සූදානම් වෙන්නේ? මේ වැටුන වල, මේ වැටිලා තියෙන වල මම එහෙනම් මේ වල ගඳ කරගන්න නැතුව මේ වල ලස්සන කරගෙන කොහොම හරි මට මේ තියෙන පුංචි සීමාවේ මම සතුටින් ඉන්නේ කොහොමද? ඒ තුලින් මේ රණ්ඩු වළක්වගෙන මගේ දරුවෝ ඒ දරුවන්ට නිදහසේ ඉන්න පරිසරයක් හදලා දෙන්නේ කොහොමද කියන එක අපි කතා කරමු. මේක ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මයින්ඩ්සෙට් එක වෙනස් කරගන්න ඕනේ. මයින්ඩ්සෙට් එක කියන්නේ මුලින්ම මේ මයින්ඩ්සෙට් එක වෙනස් කරගන්නකොට ඔයගොල්ලෝ හිතන්න ඕනේ මගේ සතුට තියෙන්නේ මගේ අතේ. ඒක තියෙන්නේ මගේ හස්බන්ඩ්ගේවත් වයිෆ්ගේවත් අතේ නෙමෙයි. තව එකක් තමයි ඕගොල්ලෝ රෙස්පෙක්ට් කරන්න ඕනේ පර්සනල් ස්පේස් එකට. අනිත් කෙනාගේ, හස්බන්ඩ්ගේ හෝ වයිෆ්ගේ. එයා යනකන් ඉඳලා ගන්න එපා ෆෝන් එක අරගෙන බලන්න එපා මොනවද ඇවිත් තියෙන මැසේජස් කියලා. මොකද ඒව ඇත්තටම එයාට අනියන් සම්බන්ධතාවයක් තිබුණත් ඔයා එක දැකලා දුක් වෙනව මිසක් ඔයාට කොන්දපණ නැහැ එතනින් අයින් වෙලා යන්න. ඒ නිසා හොඳම දේ තමයි ඔයා දකින්න නැති දෙයින් ඔයාට දුකක් ඉන්නේ නැහනේ. එහෙනම් මේ ෆෝන් එක බලන්න එපා. මේක ඇවිල්ලා ෆ්‍රෙන්ච් මැරේජ් ෆිලොසොෆි එක. මේ ෆ්‍රෙන්ච් ලේඩීස්ලා නෝමලි කරන දෙයක්. දැන් මට මෙතන වීඩියෝ ටයිම් එක අඩුයි. සෙකන්ඩ් පාර්ට් එකේ මම ඒක කියනවා.